කාලය පිළිබඳ අරුම පුදුම කතාවක්. ඔබේ අතීතය වර්තමානයේ සහ අනාගතය මේ මොහොතේම පවතිනවාද? මේ වීඩියෝ නරඹන අතරේම ඔබ ඉපදෙනවාද? නැත්නම් මරණ මංචකයේ ඉන්නවාද? පුදුමයකට වගේ මේකට උත්තරය ඔව් වෙන්න පුළුවන්. ඒත් කොහොමද එහෙම වෙන්නේ? ඒකෙන් ඇත්තටම අදහස් වෙන්නේ මොකක්ද? කාලය ක්‍රියා කරන්නේ කොහොමද? විශ්වය කියන්නේ කඩදාසිවල පින්තූර අඳින දරුවෙක් කියලා හිතමු. හැම පින්තූරයකින්ම විශ්වය එක මොහොතක වෙන හැමදේම පින්වනවා. හැම මොහොතක් එක්කම හැම තැනම නොයෙකුත් දේවල් සිදු වෙනවා. මිනිස්සු ඉපදිනවා, මැරෙනවා. මන්දා කිනිවල ශිෂ්ටාචාර ව්‍යාප්ත වෙනවා. වාට බස් එක මගේ හැරෙනවා. ඊට පස්සේ අපේ විශ්වය නැමැති දරුවා කලින් පින්තූරේ අයින් කරලා අලුත් පින්තූරයක් අඳිනවා. මේ විදියට බලද්දී එක චිත්‍රපටයක් වගේ. මේ මොහොත විතරයි ඇත්තටම සිදු වෙන්නේ. අතීතය කියන්නේ කලින් නොවුණු දේවල්. එක තැන් ඉවරයි. අනාගතය කියන්නේ තාම එන්න තියෙන, තාම ඇඳලා නැති දෙයක්. කාලය කියන්නේ ඒ වගේ දෙයක් කියලා අපි හිතනවා නේද? හැම මොහොතක්ම ඊළඟ මොහොතේ නාදේශ වෙනවා. අතීතය ඈතට ගිහින් අනාගතය තවම නැහැ. ඒත් කාලය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක් නම් විශ්වය නැමැති දරුවා මේ වෙනකොට හැම පින්තූරයක්ම ඇඳලා ඒව එක උඩ එක තියලා නම් එතකොට අපිට ලැබෙන්නේ එක විශාල කොටසක්. විශ්වයේ මුළු ඉතිහාසෙම අනංගු කාල කොටසක්. මේ වෙනතුරු තිබුණු අනාගතය ඇතිවෙන හැම මොහොතක්ම මේක ඇතුළේ තියෙනවා. ඒත් මේ කාල කොටස ඇතුළේ අතීතය, වර්තමානයේ සහ අනාගතය සමානවම සත්‍යයක්. ඒ වගේම එකම වේලාවක පවතිනවා. මේක වැරදි වගේ නේද? අපි ඇත්ත කියලා දකින්නේ මේ වෙලාවේ වෙන දේවල් විතරයි. කොහොමද අතීතය සහ අනාගතය දැන්ම ඇත්ත වෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ සාපේක්ෂතාවාදයේ. සාපේක්ෂතාවාදයට අනුව ඒවා එහෙම වෙන්න ඕනේ. සරලව කිව්වොත් සාපේක්ෂතාවාදය කියන්නේ කාලය සහ අවකාශය වෙන් වෙලා නැහැ. ඒවා එකට සම්බන්ධ වෙච්ච එකම අවකාශ කාලයක් කියලා. ඔයා අවකාශය හරහා ගමන් කරනකොට මේ කොටස හරහා ගමන් කරනවා. ඒ කියන්නේ විවිධ මිනිස්සුන්ට කාලය ගෙවන විදිය වෙනස්. ඒක රඳා පවතින්නේ ඔවුන් එකිනෙකාට සාපේක්ෂව අවකාශය හරහා ගමන් කරන ආකාරය මතයි. ඒ වගේම කෙනෙක් දැන් කියලා දකින දේ කියන්නේ මේ කොටසේ යම් කිසි කොටසක්. ඒ කොටස රඳා පවතින්නේ ඔවුන්ගේ වේගය මත. ඒ නිසා ඔයා හිතන දැන් කියන්නේ ඇත්තටම ඔයාගේ දැන් විතරයි. විශ්වය ඇතුලේ දැන් කියන විවිධ දේවල් ගොඩක් තියෙනවා. ඒ හැම එකක්ම එක හා සමානව සත්‍යයි. ඒකේ අදහස් වෙන්නේ විශ්වීය අතීතයක්වත් අනාගතයක්වත් නැහැ කියන එකයි. හරි. මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි. මේක වෙන්නේ කොහොමද? මිලියන ගණනක් ආලෝක වර්ෂ ඈතින් තියෙන පිටසක්වල අභ්‍යවකාශ යාන තුනක් ගැන හිතමු. පළවෙනි එක අවකාශයේ ඔබ හා සාපේක්ෂව චලනය නොවී රැඳී තිබෙනවා. ඔබ දෙදෙනාටම එකම දැන් එකම වර්තමානයක් විඳින්න ලැබෙනවා. ඔබට ක්ෂණිකව ක්‍රියාත්මක වන මැජික් අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබුණා නම් ඔබට මේ මොහොතේම වීඩියෝ ඇමතුමක් අරගෙන පිටසක්වල දේවල් ගැන කතා කරන්න පුළුවන්. දෙවැනි අභ්‍යවකාශ යානය තප්පරයට කිලෝමීටර් 30ක වේගයෙන්, ඒ කියන්නේ සාමාන්‍ය මිනිස් රොකට්ටුවකට වඩා 3 ගුණයක් වේගයෙන් අපෙන් ඈතට පියාසර කරනවා. මේක කාල කොටස හරහා ඔයාට වඩාත් වෙනස් විදිහකට ගමන් කරනවා. ඒ කියන්නේ ඒකේ දැන් ඔයාගේ දැන් එකට වඩා වෙනස් මැජික් අන්තර්ජාලය තිබුණා නම් මේ පිටසක්වල ජීවෙන්න 1924 දී එම නැත්නම් චිරපතෙන් පිටත පළමු මන්දාකිණි සොයාගෙන හිටපු ඔබේ මුතුන් මිත්තන් එක කතා කරන්න පුළුවන්. තුන්වෙනි අභ්‍යවකාශ යානය පෘථිවියට එන්න හිතාගෙන තප්පරයට කිලෝමීටර් 30ක වේගයෙන් එයා දිහාවට පියාසර කරනවා. මේක දෙවැනි යානයට විරුද්ධ පැත්තට කාල කොටස හරහා ගමන් කරනවා. ඒක තවත් වෙනස්. දැන් එකක් අත්විඳිනවා. මැජික් අන්තර්ජාලයේ තිබුණා නම් මේ පිටසක්වල ජීවෙන්න 2124 වර්ෂයේ ඔබේ පරම්පරාවේ අයට කතා කරන්න පුළුවන්. ඒ වෙනකොට මිනිස්සු අඟහරු සහ සිකුරු ග්‍රහලෝකවල නගර හදලා ඉවරයි. එතකොට අපිට දැන් කියන වෙනස් දේවල් තුනක් තියෙනවා. ඒ තුන නිවැරදික මොකක්ද? ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. සාපේක්ෂතාවාදය පදනම් වෙලා තියෙන්නේ එක ප්‍රබල මූල ධර්මයක් මත. ඒ තමයි විශ්වීය ප්‍රජාතන්ත්‍රවාදය. විශ්වයේ ඉන්න හැම නිරීක්ෂකයෙකුගේම දෘෂ්ටි කෝණය එක හා සමානවම වළංගුයි කියන එකයි. ඒ දැන් හැම එකක්ම එක හා සමානවම සත්‍ය වෙන්න ඕනේ. එහෙමනම් ඔබේ අතීතය, වර්තමානයේ සහ අනාගතය හැම එකක්ම එකම වේලාවේ මේ මොහොතේම පවතින්න ඕනේ. මොකද වෙනස් පිටසක් වල ජීවෙන්න ඒ හැමදේම සිදුවන්නේ ඔවුන්ගේ වර්තමානයේ නිසා. මේකෙන් කියවෙන්නේ අතීතය,
වර්තමානයේ සහ අනාගතය අතර තියෙන වෙනස කියන්නේ මායාවක් කියන එකයි. විශ්වය කියන්නේ චිත්‍රපටයක් වගේ කාලයත් එක්ක වෙනස් වෙන දේවල් සමූහයක් නෙවෙයි. ඒක අතීතය, වර්තමානයේ සහ අනාගතයේ එකට පවතින සත්‍ය වශයෙන්ම තියෙන ස්ථිතික කොටසක්. ඒක වෙන්නේ කොහොමද? අපිට කවදාවත් යන්නවත් දකින්නවත් බැරි නිරීක්ෂණය කළ හැකි විශ්වයෙන් පිටත තියෙන මන්දාකිනියක් ගැන හිතන්න. ඒකට යන්න බැරි වුණත්, ඒක අපිට පේන්නේ නැති වුණත්, ඒක ඇත්තරම පවතිනවා. අනාගතයත් ඒ වගේ වෙන්න පුළුවන්. ඒත් අතීතය අපෙන් ඈතට නොගිහින් අනාගතයත් ඇත්තටම තියෙනවා නම් එතකොට චිත්‍රපටයක් කියලා දෙයක් නැහැ. විශ්වයේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. විශ්වය කියන්නේ සිදුවන හැම දෙයක්ම දැනටමත් ලියවී තියෙන ස්ථිතික විශ්වීය අයිස් කුට්ටියක් වගේ දෙයක්. අනාගතය දැනටමත් ලියවිලා හැම කාලයක්ම එකට පවතිනවා නම් සහ එක හා සමානවම සත්‍ය නම් අනාගතය දැනටමත් ලියවිලා තියෙන්න ඕනේ. ඒත් ඔයාට ඒක දැනෙන්නේ ඒ විදිහට නෙවෙයි. වාගේ තීරණ වලින් වාගේ අනාගතය හදාගන්න පුළුවන් කියලා හිතනවා. පස්සෙක මග නොහැරෙන්න YouTube බලන එක නවත්වන්න මට නිදහසේ තීරණය කරන්න පුළුවන් කියලා ඇත්තටම හිතෙනවා. ඒත් අනාගතය දැනටමත් තීරණය කරලා නම් මට කිසිම දෙයක් තීරණය කරන්න බෑ. එතකොට වාගේ තේරීම් මායාවක්. හොඳයි. සමහර විට වාගේ නිදහස් කැමැත්ත කියන්නේ විරුංගුවක් වෙන්න පුළුවන්. වාට බස්සක මගේ හැරෙන එක දැනටමත් මහා පිපුරුමේදී කලින්ම තීරණය වෙලා තියෙන නැති. ඒ නිසා බය නැතුව දිගටම වීඩියෝ බලන්න. ඒත් ක්වොන්ටම් දේවල් ආයෙත් හැමදේම විනාශ කරනවා. ක්වොන්ටම් ක්‍රියාවලිය කලින් පුරෝකථනය කරන්න බෑ. ඒක අපිට නොතේරෙන නිසා නෙවෙයි. ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනුව ක්වොන්ටම් අංශු අනිවාර්යෙන්ම හම්බුයි. උදාහරණයක් විදිහට අපිට විකිරණශීලී පරමාණුවක් තියෙනවා නම් ඒක ඊළඟ තප්පරයේදී හරි ඊළඟ මිලියන ගණන් අවුරුදු ඇතුළතදී හරි ඕනෑම වෙලාවක ක්ෂය වෙන්න පුළුවන්. ඊට ඒක ක්ෂය වෙන්න තියෙන සම්භාවිතාව අපිට ගණනය කරන්න පුළුවන්. ඒත් ඒකම වෙයිද නැද්ද කියලා 100%ක්ම නිශ්චිතව කියන්න විශ්වයේ කිසිම කෙනෙකුට බෑ. ඒත් ක්වොන්ටම් අංශු වලට ලෝකය වෙනස් කරන්න පුළුවන්. ආමුලස ක්ෂය වෙන විකිරණශීලී මූල ද්‍රව්‍යයක් ළඟ ඉන්න ශීරපායෙකුගේ ජන විකෘතියක් ඇති කරනවා කියලා හිතමු. ඊට පස්සේ පරම්පරා ගණනාවකට පස්සේ ඒ විකෘතිය නිසා තේරුමක් නැති තාරාවෙක් සහ ශීරපායෙක්ගේ අමුතු මිශ්‍රණයක් ඇති වෙලා නැත්නම් ඒ පරමාණුව දවසකට පස්සේ ක්ෂය වුණොත් අර අමුතු සතා කවදාවත් ඇති වෙන්නේ නැහැ. ක්වොන්ටම් දේවල් ඇත්තටම අවනිශ්චිත නම් අනාගතේ තීරණය කරලා නැහැ. ඒත් අනාගතය කියන්නේ තාම නොකියපු කතාවක් නම් ඒක අතීතයේ වගේම සත්‍ය වෙන්නත් බෑ. එතකොට අපේ පරමාණු ක්ෂය වීම වගේ අවිනිශ්චිත දේවල් සත්‍ය වෙනකොට මොකද වෙන්නේ? මේ මොහොත වර්තමානයේද? මේක තමයි දැන් එකද? ඒත් කලින් අපි දැක්කා විශ්ව ප්‍රජාතන්ත්‍රවාදය නිසා නිර්පේක්ෂ දැන් එකක් නිර්වචනය කරන්න බෑ කියලා. මෙතන මොකද වෙන්නේ? හැම වස්තුවකටම ඔයාට පිටසක්වල ජීවියෙකුට පරමාණුවකට අතීතය වර්තමානයේ සහ අනාගතය හැම විටම හොඳින් නිර්වචනය කරලා තියෙනවා. ඔබේ මරණය හැම විටම සිදුවන්නේ ඔබ ඉපදෙන් පස්සේ. කවදාවත් කලින් නෙවෙයි. එකම වේලාවක නෙවෙයි. දැන් ඔයා පැහැදිලිවම ඉන්නේ ඔයාගේ උපතටයි මරණයටයි අතරේ. ඒ නිසා ඔයාට නම් දැන් කියන එක හොඳටම තේරුම් ගන්න පුළුවන්. දැන් කියන්නේ මොකක්ද කියලා දැනගන්න අපි විශ්වයේ අනිත් පැත්තට ගිහින් පිටසක්වල ජීවෙන්ව අමුතු විදියට පාවිච්චි කරන වංචනික දේවල් නොකර ඉන්නවා නම් දේවල් ආයෙත් පිළිවෙලට සහ ලස්සනට පේන්න ගන්නවා. ඒ වගේම දැන් කියන තනි අවස්ථා පවතින බව පෙනෙනවා. අපිට ඒවයින් මොනවා හරි කරන්න පුළුවන්. අපේ කාල කොටසට ආයෙත් යමු. සමහර විට මේ කොටස ඇතුලේ අනාගතය අඩංගු වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර විට අපි ඒක වැරදියට හිතුවා වෙන්න පුළුවන්. සමහර විට මේ කොටස කියන්නේ අතීතයේ විතරක් වෙන්න පුළුවන්. ඒකේ උඩ තියෙන තුනේ ස්තරය වර්තමානයේ වෙන්නත් පුළුවන්. ඒ පෘෂ්ඨයේ සිනිඳු නොවේ. රළු සහ අසමතලයි. ඒක හැදලා තියෙන්නේ විශ්වයේ ඉන්න කෙනෙක්ව දෙයක් විසින් අත්විඳින ලද එක හා සමානවම සත්‍ය වූ ගණන් නැති තනි දැන් ගොඩක් එකතු වීමෙන්. ඒ වගේම හැම නිරීක්ෂකයෙක්ම තමන්ගේ කොටස කරනවා. ඒ නිසා විශ්වීය ප්‍රජාතන්ත්‍රවාදය තවමත් සත්‍යයක්. අලුත් දේවල් සිද්ධ වෙනකොට සහ අවිනිශ්චිත දේවල් නිශ්චිත වෙනකොට විකිරණශීලී පරමාණු ක්ෂය වෙනකොට අලුත් ක්ෂීරපායි විශේෂ ඇති වෙනකොට මිනිසුන්ට බස්තක මග හැරෙනකොට මේ මායිම උඩට යනවා. ඒකෙන් විශ්වයේ අලුත් කාලය ඇති වෙනවා. අනාගතයේ දැනටමත් ලියවිලා තියෙන ස්ථිතික කාල කොටසක් වෙනුවට මේ කොටස වර්ධනය වෙනවා. දේවල් සිද්ධ වෙනවා. ඔයාට ආයෙත් ඔයාගේ අනාගතය තීරණය කරන්න පුළුවන්. සමහර විට බස්තක මග නොහැරෙන්න කලින් යන්න පිටත් වෙන්න. අපි ආයෙත් මුලින්දන් බලමු. අපි පටන් ගත්තේ කාලය කියන්නේ චිත්‍රපටයක් වගේ. ඒක දැන් එකක් පස්සේ තව එකක් එන වර්තමානයේ දැන් එක විතරක් ඇත්ත වෙන දෙයක් කියලා. ඊට පස්සේ අපි හොයාගත්තා සාපේක්ෂතාවාදය නිසා දැන් කියන දේවල් ගොඩක් තියෙනවා. ඒ හැම එකක්ම කොහොම හරි සත්‍යයි. ඒකෙන් අදහස් වෙන්න පුළුවන් අපි ඉන්න ස්ථිතික විශ්ව කොටසක
ඒකේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඔයාට ඇත්තටම නිදහස් කැමැත්තක් නැහැ. අවසානයේ අපි ආවේ වර්ධනය වෙන විශ්ව කොටසක් වෙතට. ඒකේ කාලය ගිවි යනවා. අනාගතේ තවමත් නිර්මාණය වී නැහැ. එතකොට මේකෙන් නිවැරදිව මොකක්ද? මොකක්ද ඇත්ත? වර්තමානයේද? අතීතයේද? ඩයිනෝසරයෝ දැන් ඉන්න ඔයා වගේම ඇත්තරම හිටියාද? විශ්ව අනෙක් කෙළවර ඉන්න පිටසක්වල ජීවෙන් මේ හැමදේම ගැන හිතන්නේ මොනවාද? ඇත්තරම කියනවා නම් මේක කවුරුවත් දන්නේ නැහැ. අපි ඉගෙන ගත්තේ කාලේ විස්තර කරන්න පුළුවන් අවස්ථා දෙකක් ගැන විතරයි. ඒ දෙක විතරක් නෙවෙයි තව තියෙනවා. සමහර විද්‍යාඥයෝ හිතනවා දැන් කියන එකට තේරුමක් දෙන්නේ ඔයාගේ ළඟ විතරයි කියලා. මුළු විශ්වයම ගැන බලනකොට නෙවෙයිලෝ. තවත් අය කියනවා කාලය කියන දේ ඇත්තටම නැහැ. මුළු සංකල්පයම අපේ මිනිස් මොලේ මායාවක් විතරයි කියලා. තවත් අය හිතනවා කාලය පවතිනවා. ඒ වෙනුවට කාලය කියන්නේ යථාර්ථයේ ගැඹුරු ස්තරයකින් නැතිවෙච්ච දෙයක් වෙන්න පුළුවන්. හරියට තාපයේ තනියනු චලනය වීමෙන් ඇති වෙනවා වගේ. ජීවිතය ජීවයක් නැති ප්‍රෝටීන් අතරේ සිදුවන අන්තර් ක්‍රියාවලින් නැති වෙනවා වගේ. ඉතින් අදට අපි ගිහිල්ලා එන්නම්. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ වීඩියෝ එක මේ වගේ දේවල් ගැන ඔයාලගේ යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ එක දැන්ම ෂෙයා කරන්න. එහෙනම් ඔබට සුබ දවසක්.